YouTube channel. අද මම ඔයගොල්ලොත් එක්ක එකතු වෙලා මට මේ අවුරුද්දේ මුලින්ම කරන්න තිබිච්ච කරන්න බැරි වෙච්ච දේක් තමයි කරන්න හදන්නේ. ඉතින් මම හදන්නේ අද ඔයගොල්ලොත් එක්ක එකතු වෙලා මගේ මේ අවුරුද්දේ විෂන් බෝඩ් එක හදාගන්න. ඉතින් ගිය අවුරුද්දේ මම හිතාගෙන හිටපු දේවල් ගොඩක් දේවල් කොපිට් කරා නැහැ. ඇත්තටම නැහැ. මගේ ලිස්ට් එකේ තිබිච්ච ගොඩක් දේවල් මට කරගන්න බැරි වුණා. ඉතින් මම හිතනවා මේ අවුරුද්දේ මම හිතාගෙන කරන්න හිතාගෙන මගේ මේ බකට් එකේ තියෙන ගොඩක් දේවල් මම මේ අවුරුද්දේ කම්ප්ලීට් කරයි. හෝ ඒකට යන්න ස්ටෙප් එකක් හරි ඉස්සරහට තියයි කියලා. ඉතින් හරි අපි හදාගමු එහෙනම් මගේ විෂන් බෝඩ් එක. මට ඕන කරන මගේ කියන්නේ මට මේ දැන් ඕගොල්ලොත් එක්ක බ්ලොග් එක ස්ටාර්ට් කරාට පස්සේ එක දෙයක් මතක් වුණා. මට ඒක මේ print out එක අරගන්න බැරි වුණා. ඒ වුණා මං හිතුවා ඒක පොඩි කොලයක මමම ලියලා අලව ගන්නවා කියලා මගේ විෂන් බෝඩ් එකේ. ඉතින් මට ඕන කරන දේවල් ටික print කරගත්තා. මෙන්න මේ විදිහට මේ size එකට print කරා. මම මේ ටික දැන් කපා ගන්න ඕන. ඒත් එක්ක මම පොඩි ඉරියක් පෙන්නන්න. මෙන්න මේක මම මේ දවස්වල අඳින චිත්‍රේ. පුළුවන් ද ඔයාලට ගෙස් කරන්න මේ කවුද කියලා? ගෙස් කරන්න පුළුවන්ද? කවුරු හරි ගෙස් කරු කෙනෙක් ඉන්නනම් මට කමෙන්ට් එකක් දාන්න. ඔයාලට තේරෙන්නේ මේ කවුරු වගේද කියලා. මම තාම මේ ආර්ට් එක කම්ප්ලීට් කරලා නැහැ. තාම ඇඳගෙන යන ගමන් තමයි ඉන්නේ. මේක මම අඳින්නේ බර්ත්ඩේ ගිෆ්ට් එකට. හරි. එහෙනම් අපි ඉස්සෙල්ලාම මේ print out එක කපා ගමු. මම මගේ විෂන් බෝඩ් එකේ ඔක්කොම print outs ටික හරියට කපාගෙන ඉවරයි. සාමම් මෙන්න මේක බෝඩ් එක මැද දාලවන්න මම ඇඳගත්තා පැස්ටල් වලින්. හරි. අපි දැන් හදාගමු අපේ බෝඩ් එක. ගත්තේ මේ පාර විෂන් බෝඩ් එක හදන්න. ඔයාලට මතකද නැහැ කලින් vlog එකේ මම අර free art කරනවා කියලා කියපු canvas බෝඩ් එක මේක මට භාගයක් දෙගෙන යද්දි කම්මැලි හිතුණා අදින්න. ඉතින් මම හිතුවා මේක මගේ විෂන් බෝඩ් එක හදාගන්න. මොකද විෂන් බෝඩ් එක හදන්න ආය අලුතෙන් මොකක් හරි දෙයක් ගන්නවට වඩා මේක පාවිච්චි කරන එක ලේසි සහ මේක ඉතින් අපිට යන්න ඉන්න නිසා මම මේක ගත්තා. Friday clock just hit 5. Shake the week off, feel alive. Jeans ripped at the knee, lipstick stains on whiskey. මගේ විෂන් බෝඩ් එක කම්ප්ලීට් කරා. මේ තියෙන්නේ මගේ 2026 ප්ලෑන්ස් සහ ඊට අමතර දේවල් ගොඩක් තව තියෙනවා. ඇත්තටම මම සමහර ඩවුන්ලෝඩ් කරපු ඉමේජස් ඩවුන්ලෝඩ් වෙලා නැහැ. ඉතින් ඊට අමතරව තව මගේ බකට් ලිස්ට් එකේ තියෙනවා ගොඩක් දේවල්. මොනවද කිව්වොත් පොඩි දේවල් සතුන්ට කෑම බීම දෙන දේවල් වගේ දේවල් ගොඩක් කරන්න මට මේ අවුරුද්දේ ලොකු ආසාවක් තියෙනවා. ඉතින් මගේ මේ පාර බර්ත්ඩේ එකට මම ඒ වගේ දේවල් ටිකක් කරන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ෆයිනලි කොහොම හරි මේ තමයි මගේ විෂන් බෝඩ් එක. මේකේ මම මගේ ප්‍රොෆෙෂන් එක පැත්තෙන් ෆුට්බෝල් පැත්තෙන් මගේ ජොබ් වයිස් මගේ හොබි එක වයිස් ඒව කරලා පැත්තෙන් දාලා තියෙනවා. මම ඒක හොයාගත්තේ ශනුද්‍රියගේ බ්ලොග් එකක් බලලා. එයාගේ බ්ලොග් එකේ එයාගේ විෂන් බෝඩ් එකේ ඒ විදිහට කැටගරයිස් කරලා තමයි එයාගේ විෂන් බෝඩ් එක හදාගෙන තිබ්බේ. ඉතින් මම හිතුවා ඒ විදිහට හදාගන්න ඕන කියලා. මේ තියෙන මගේ විෂන් බෝඩ් එක. ඉතින් ඕගොල්ලොත් තාමත් ඔයාගේ විෂන් බෝඩ් එක හදලා නැත්නම් එහෙම නැත්නම් තාමත් ඔයාලට මේ අවුරුද්දේ ඔයාට කියලා ඩ්‍රීම්ස් ඔයා හදාගෙන නැත්නම් තාමත් පරක්කු නෑ. මොකද මමත් මේක හැදුවේ මගේ මේ
මේ අවුරුද්ද දෙවෙනි මාසේ. මොකද මට පළවෙනි මාසේ ජනවාරි මාසේ මම හිටියේ නෑ ලංකාවේ අපේ ටෝර්නමන්ට් එකේ මම ගියපු නිසා. ඉතින් ඒකත් මගේ මේ අවුරුද්ද තිබිච්ච ඩ්‍රීම්ස් වලින් ලොකුම ඩ්‍රීම් එක. ඉතින් මම හිතනවා මගේ ලොකුම ඩ්‍රීම් එකත් මම ඇචීව් කරා. ඉතින් ඒකත් තාමත් ඒ වුණාට මගේ ඩ්‍රීම් එක තියෙනවා. ඉතින් ඒ නිසා තාමත් ඔයගොල්ලෝ පරක්කු නැහැ. ඕගොල්ලන්ට මේ අවුරුද්දේ කරන්න තියෙන දේවල් මෙන්න මේ විදිහට ඔයාලගේ විෂන් බෝඩ් එකේ හදාගන්න. මේක ගොඩක් වෙලාවට අපිට පේන තැනකින් තියාගත්තාම මම හිතනවා ඒක නිකන් අර මොකක්ද ඒකට කියන්නේ උද්දීපනයක් like ඒ වගේ දෙයක් මම හිතන්නේ උදේ හවස අපි මේ අපේ ඩ්‍රීම්ස් දකිනකොට අපිට ඒ ඩ්‍රීම්ස් ඇචීව් කරගන්න තියෙන ආසාව දෙගුණ වෙනවා. සහ අපේ මනස අපේ ඇස් මේ හැමදේම එක දිගට දකිනකොට මම හිතනවා අපි යන්න තියෙන ස්පීඩ් එකට වඩා දෙගුණයක් ස්පීඩ් එකකින් අපි ඒ ඩ්‍රීම්ස් වලට යනවා කියලා. ඉතින් මම ඒක විශ්වාස කරනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඒ නිසා විෂන් බෝඩ් එකක් හදාගෙන ඔයගොල්ලන්ට පේන මානෙ තියාගන්න. හරි. එහෙනම් අදට මගේ බ්ලොග් එක ඉවරයි. හවස මට ප්‍රැක්ටිස්. ඉතින් මම මේක ඉක්මනට ඉවර කරා. කොහොම හරි next vlog එකකින් ඔයගොල්ලොත් එක්ක හම්බෙන්න.